ආයුබෝවන්. Welcome to Path to University YouTube channel. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා කොහොමද latest O level හෝ A level results අපි බලාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ මේ වෙලාවේ දකුණු පැත්තේ ඉහළ කෙළවරේ mention වෙන card එක click කරොත් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලා ගන්නත්. ඒ වගේම තමයි යම්කිසි කෙනෙකුට මීට කලින් අවුරුද්දක නිකුත් වුණ තමන්ගේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දැනගන්න අවශ්‍ය නම් ඒකටත් ක්‍රමයක් තියෙනවා. ඉතින් සාමාන්‍ය විදිහටම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි කම්පියුටර් එකේ හරි Google එකට ගිහිල්ලා ඒකේ search bar එකේ type කරන්න www.doenets.lk මේ වෙලාවේ වීඩියෝ එකේ පහලින් mention වෙන විදිහට type කරලා search කරන්න. ඊළඟට ඔබව direct way ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙන්න මේ වගේ interface එකකට එතන තියෙනවා certificates or verifications of results කියලා මම මෙන්න මේ පෙන්නන tab එක. ඒ tab එක මත click කරන්න. මෙතනදී අපි ඉස්සරහට යන බලාපොරොත්තු වෙන මේ verifications of results කියන දම් පාට කොටුව ක්ලික් කරලා ඒ ඔස්සේ ඉතින් ඔබ විශේෂයෙන් මතක තියාගන්න ඕනේ කාරණාවක් තමයි මේ ක්‍රමයේ ඔස්සේ ඔබට 2001 වර්ෂයේ හෝ ඊට පසුව එළඹෙන ඕනෑම වර්ෂයක පැවැත් වූ උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාගයක ප්‍රතිඵල ඔබට මේ ක්‍රමයේ ඔස්සේ ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දම් පාට කොටුව ක්ලික් කරලා අපි ඉස්සරහට යනවා. නැවතත් ඊළඟට එන මේ දම් පාට කොටුව ක්ලික් කරාම අපිට මේ දත්ත පුරවන්න එනවා. පළවෙනි කොටුවේ ඔබගේ වළංගු ජාතික හැඳුනුම්පත් අංකය පුරවන්න. ඊළඟට දෙවෙනි කොටුවේ ඔබ භාවිතා කරන ඔබ සතු වැඩි ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. තුන්වෙනි කොටුවේ ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනේ එහෙම නැත්නම් ඔබේ ඊමේල් ඇඩ්‍රස් එක ටයිප් කරන්න. ඊට පහලින් ඔබට පේනවා ඇති පොඩි කොටුවක් තියෙනවා. එතන තියෙනවා I agree with terms and conditions කියලා. මේ කොටුව මත ක්ලික් කරාම ටික් එකක් වැටෙනවා. ඊළඟට ආමට රොබර්ට් කියන එකත් ක්ලික් කරාම මේ next කියන බටන් එක ඔස්සේ ඉස්සරහට යන්න. දැන් ඔබේ ජංගම දුරකථනයට OTP එකක් විභාග දෙපාර්තමේන්තුව මගින් ලැබී ඇති. ඒ OTP එක ඔබට පුළුවන් මේ තියෙන සුදු පාට කොටුවේ type කරන්න. ඉලක්කම් 4ක OTP එකක් ඇවිත් ඇති. ඉතින් එහෙම OTP එකක් ඇවිල්ලා නැත්නම් පහලින් තියෙන මේ resend OTP කියන option එක click කරන්න පුළුවන්. නැත්නම් ඔබට පුළුවන් මේ අවස්ථාවේදී ඔබ කලින් ඇතුළත් කරපු email එක හෝ ටෙලිෆෝන් නම්බර් එක වෙනස් කරන්න. OTP එක ඇතුළත් කරලා අපි next ඔස්සේ ඉස්සරහට ගියා. එතකොට මෙතනදී ඔබට පුළුවන් ඔබ ප්‍රතිඵල දැන ගැනීමට ඔබට අවශ්‍ය වෙන විභාගය මොකක්ද කියලා තෝරගන්න. O level D level ද කියලා. එකක් මම තෝරගත්තා. ඊළඟට මේ විභාග වර්ෂය තෝරගන්න මෙතනින්. විභාග වර්ෂය තෝරගෙන ඊළඟ කොටුවේ ඔබ type කරන්න ඕනේ ඒ විභාග අංකය. ඔබේ විභාග අංකය type කරන්න. ඊට පස්සේ confirm ඔස්සේ ඉස්සරහට යන්න ක්ලික් කරලා අඳුරු කරලා තියෙන කොටසේ ඔබේ විභාග අංකය සහ සම්පූර්ණ නම නිවැරදිද කියලා මුලින්ම පරීක්ෂා කරන්න. යම් වැරද්දක් තියෙනවා නම් පහලින් පෙන්වන මේ දුරකථන අංක වලට කතා කරලා විභාග දෙපාර්තමේන්තුව ඒ සම්මත දැනුවත් කරන්න. වැරද්දක් නැත්නම් confirm ඔස්සේ ඔබට ඉස්සරහට යන්න පුළුවන්. ඊළඟට අයදුම් කරන්නාගේ තොරතුරු මෙන්න මේ කොටසේ ඇතුළත් කරන්න ඕනේ. මුල්ම කොටුවේ ඔබේ සම්පූර්ණ නම සඳහන් කරන්න. ඊළඟට country or region කියන තැන පහළට යොමු වුණ කෙටි ඊතල හිසක් තියෙනවා. ඒ ඊතල හිස ක්ලික් කරාට පස්සේ ඔබට පහළ drop down එකක් මේ විදිහට එනවා. එතනින් ශ්‍රී ලංකා කියන එක select කරන්න. ඊළඟට පහලින් තියෙන address line 1 සහ 2 කියන කොටු දෙකේ ඔබේ ලිපිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ පහලින් තියෙන අලු පාට කොටුවේ city කියලා තියෙනවා. ඒ city කියන කොටුව මත ක්ලික් කරන්න. එතකොට පහළට නගර ලයිස්තුවක් එනවා. ඉතින් ඔබ ජීවත් වෙන නගරය ඔබ එකකින් තෝරගන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට කොළඹ 1 2 3 4 5 වගේ උදාහරණ ටිකක් එනවා. ඉතින් එකකින් තව පහළට ඔබ නගරය තෝරගන්න. ඊළඟට ඔබේ පළාත province කියන තැන තෝරගන්න. ඊට පහළ postal code එක සමහර විට automatically select වෙලා ඇති. ඊළඟට submit ඔස්සේ ඉස්සරහට යන්න. මෙන්න මේ වගේ interface එකක් ඔබට එයි. එතකොට ඔබට පරණ අවුරුද්දක උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා ගන්න රුපියල් 200ක වගේ මුදලක් පේ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ මුදල පේ කරන්න ඔබ මේ proceed to payment කියන නිල් පාටන බටන් එක ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඊළඟට ඔබ ගෙවීම සිදු කරන්න මොන මාධ්‍යෙන්ද කියලා තෝරගන්න එනවා. පළවෙනි එක Visa හෝ Mastercard ඔස්සේ පේ කරනවා නම් එහෙම නැත්නම් postal ක්‍රමයක් ඔස්සේ ගෙවීම සිදු කරනවා නම් එහෙම. දැන් Visa හෝ Mastercard කියන එක select කරලා මම ඉදිරියට යනවා නිල් පාට කොටුව ක්ලික් කරලා. මෙතනදී කාඩ් හෝල්ඩර්ගේ නම, expiry date එක, කාඩ් එකේ security code එක කාඩ් එක පිටිපස්සේ තියෙන විදිහට ඊළඟට කාඩ් නම්බර් එක වගේ තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔබට මෙතනදී පේනවා ඇති රුපියල් 200ක් කියලා මුලදී තිබුණට මෙතනදී 101.75ක service charge එකක් online payment එකේදී ඇතුළත් වෙලා තියෙනවා. එතකොට
203.50ක මුදලක් සම්පූර්ණයෙන්ම. ඉතින් මේ pay now කියන බටන් එක ක්ලික් කරලා ඔබට පුළුවන් ගෙවීම ඉදිරියට කරගෙන යන්න. එහෙම නැත්නම් ගෙවීම කරන්න අවශ්‍ය නැත්නම් මේ වෙලාවේ cancel කියන බටන් එක ක්ලික් කරන්නත් පුළුවන්. ඉතින් payment එක සම්පූර්ණ වුණාට පස්සේ ඔයාගේ ප්‍රතිඵල සටහන ඔයාගේ screen එකේ පෙන්වුම් කරයි. ප්‍රතිඵල සටහන නිවැරදි නම් proceed කියන එක ඔස්සේ ඉස්සරහට යන්න. ඒ ඉස්සරහට ගියාට පස්සේ download the printable version කියන බටන් එක ක්ලික් කරොත් ඔයාට ඒකේ ඔයාගේ result sheet එකේ PDF එකක් උනත් ලබා ගන්න පුළුවන්. මේ විදිහටම නිල වශයෙන් පිළිගත් විභාග සහතිකයත් ඔන්ලයින් ක්‍රමයේ ඔස්සේ ආයතම් කරන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳව ඉදිරි වීඩියෝ එකකදී කතා කරමු. ඉතින් ඔය channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න. එතකොට ඔයාට අපි අරන් එන තොරතුරු මග නොහැර දැනගැනීමේ හැකියාවක් තියෙනවා.